මට පොඩ්ඩක් කියන්න මේ වෙද්දි කොයි වගේ තැනකද සීරෝ ප්ලාස්ටික් මූව්මන්ට් එක තියෙන කොයි වගේ ඉම්පැක්ට් එකක්ද සීරෝ ප්ලාස්ටික් මූව්මන්ට් එක මේ රට වෙනුවෙන් ලබා දීලා තියෙන විශේෂයෙන්ම මේ තරුණ තරුණියන්ගේ ඉන්වෝල්ව්මන්ට් එකත් එක්ක. සීරෝ ප්ලාස්ටික් එකේ මනෝද්‍ය දෙකක් වෙනවා. එකක් තමයි මම කියන්නේ 150ක් ප්ලාස්ටික් ප්‍රශ්නය වෙනුවෙන් කරන කාර්යය. දෙක 150ක් යූත් එක එම්පවර්මන්ට් කරන ප්‍රමාණය. එන අපේ ප්‍රොජෙක්ට් කරන ළමයි ගන්න ලර්නින් එක ප්‍රොජෙක්ට් ප්ලෑන් කරනවා, ඩිසයින් කරනවා, සෝෂල් මීඩියා කැම්පේන් කරනවා, YouTube කරනවා, බජට් හදනවා. ඒ සොෆ්ට් ස්කිල්ස් පැත්ත ගොඩක් හදනවා. ලීඩර්ෂිප් එක, ටීම් වර්කින්, රිස්ක් ටේකින්, you name it we have done it. එතකොට ඒක 150ක්. එතකොට මගේ මේන් ටාස්ක් එක තමයි මගේ ජොබ් එක තමයි මේ යූත් එක එම්පවර් කරන්න පුළුවන් විදිහ හොයන. අනිවාර්යයෙන්. ඒක නිකන් අපේ බවුන්ඩරියක් තියෙනවා සීරෝ ප්ලාස්ටික් කළ යුතු දේවල් අපි හැමදේම කරන්නේ අපේ බවුන්ඩරියක් තියෙනවා අපේ කොන්ස්ටිටියුෂන් එකක් තියෙනවා. ඒතර ඒකේ ඩිෆයින් කරපු ටික ඔටෝ වෙනවා. මොකද ළමයින්ට ලීඩර්ෂිප් එක දුන්නාම ඒක ඔටෝ වෙනවා. මගේ වැඩේ තමයි යූත් එක බලාගන්න එක. යූත් එකේ වැඩේ තමයි මූව්මන්ට් එක බලාගන්න ඇක්ටිවිටි එක. අනිවාර්යයෙන්. ඔක තමයි යන්නේ. අපි ඉම්පැක්ට් එක හැවුවොත් එක තමයි අනාථ වෙලා ඉඳපු විශ්වවිද්‍යාල ළමයි ගොඩක්. ඒ කියන්නේ අපි මම නාමිකව කියන්න යන්නේ මනෝද්‍ය. විශ්වවිද්‍යාල පද්ධතියේ 75%කට වැඩිය ළමයින්ට කොන්ට්‍රිබියුට් කරන්න ප්ලැට්ෆෝම් එකක් නැතුව තමයි හිටියේ. අනිවාර්යයෙන්. තිබෙන ප්ලැට්ෆෝම් වල මෙම්බර්ෂිප් ෆී එකක් ගන්නවා. ඒක අර ඉංග්‍රීසි ස්පීකින් කියන කමියුනිටි එක විතරයි ටච් කරන්නේ. 10ක් 15ක් 20ක් 30ක් තමයි මෙම්බර්ෂිප් එක තියෙන්නේ. එතකොට ගොඩ ප්‍රමාණයක් හිටියා. ඒගොල්ලෝ කරන්නත් ඕනේ කරන්න ප්ලැට්ෆෝම් එකක් නැතිව මම ඒ ગેප් එකට තමයි ඇඩ්‍රස් කරේ අපි ඒක තමයි ඒතර එක ඉම්පැක්ට් එකක් ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල zero plastic clubs වල 12000ක් ළමයි එම්පවර් වෙනවා daily basis අනිවාර්යයෙන් අපි සාමාන්‍ය අවුරුද්දට ප්‍රොජෙක්ට් 254ක් කරනවා 254ක් ප්‍රොජෙක්ට් කරනවා සමහර අවුරුදු වල ප්‍රොජෙක්ට් 10යි ඒ උදාහරණයට අපි එක අවුරුද්දක කරා එක දවසේ ක්ලීන් අප් 600ක් ඔව් එතකොට ඒ වගේ අපි ප්ලාස්ටික් මෙට්‍රික් ටොන්ස් ගානක් අයින් කරලා තිනවා මම මේ ඒ ඉම්පැක්ට් එක පැත්තෙන් අනිවාර්යයෙන් ඊට අමතරව අපි සමාජ බලවේගයක් බවට පත් වෙලා තියෙනවා පොලිසිය හදන අයට අපි ගත්තොත් රජයන් වලට බලපෑම් කළ හැකි මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා